පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මම්මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඔන්න යාළුවනේ මම ඔයාලට පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය ඉස්සරහට වෙන්න තියෙන වීඩියෝ එකක් තමයි අදත් මේ විදිහට අරගෙන ආවේ. කතාවේ කොටසක්වත් මග නොයර බලපු ඔයා දන්නවනේ මේ වෙද්දි කතාවේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් මම මේ යන්නේ මේ කතාවේ ඉදිරියට සිද්ධ වෙන්න තියෙන දේවල් ගැන විස්තර ටිකක්. ඔයා මතක ඇතුව මගේ කතා බලලා එකට කැමති නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න නැත්නම් මතක ඇතුව channel එක subscribe කරගෙනම කතා බලන්න එකතු වෙන්න කියලාත් මම ඔයාට හුඟක් ආදරෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් මම ඔයාට කියන්න යන්නේ මෙවන් ගැන විස්තරයක්. ඇත්තටම මෙවන් මේ දේවල් කරන්න පටන් ගත්තේ ඇයි? මෙවන් කියන්නේ කෙවින්ගේ වගේම චබ්බියාගේ හොඳම යාළුවෙක්නේ. ඉතින් ඒ වුණාට අවසානයේදී සිද්ධ වුණේ මොකක්ද? මෙවන් මේ හැම දෙයක්ම අනිත් පැත්ත පෙරළුවා. ඒකට හේතුව තමයි මම ඔයාට කියන්න යන්නේ. ඉතින් ඇත්තටම මේ වෙද්දි මෙවන් තනියම පැත්තකට වෙලා ඉන්නේ. මෙවන්ට යාළුවොත් නැති වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙවන් මේ වෙද්දි කෙවින් ළඟාවට යන්නේ නැහැ. ඒකට හේතුව තමයි වෙච්ච හැම දෙයකටම මෙවන් හිතනවා තමන් අතේ තමයි වැරද්ද කියලා. ඒ වගේම තමයි නුරාන් ගාවට යන්නෙත් නැහැ. මොකද නුරාන් කරේ හොඳ වැඩක් නෙවෙයිනේ. ඔන්න ඔය හේතුවත් එක්ක මෙවන් දැන් තනියම තමයි ඉන්නේ. ඉතින් මෙවන්න බිලීබා ගන්න හුඟක් අය try කරනවා. භාවනා එනවා. භාවනා ඇවිල්ලා කතා කරලා මෙවන් තමන්ගේ පැත්තට අල්ල ගන්න හදනවා. ඔය වගේ සිද්ධි. ඉතින් කොහොම නමුත් මෙවන්ට ඕනකම වෙනවා මේ හැම දෙයක්ම කෙවින්ට කියන්න. ඇත්තටම මේ වගේ දේවල් වෙන්න හේතුව මොකක්ද? කෙවින් මේ විදිය උගලකට අහුනේ ඇයි? මෙන්න මේ හැම දෙයක්ම කියලා හිත නිදහස් කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ කතාවේ හැටියට මෙවන් මේ හැම දෙයක්ම කියන්න පුළුවන් කතාව ඉදිරියේදී. ඒ වගේම තමයි මෙවන් මේ හැම දෙයක්ම පොලිසියට කියනවා. මොකද මේ වෙලාවේ කරන්න තියෙන එකම උදව්ව තමයි කොහොම හරි කෙවින් ගෲප් එකවයි බේරගන්න එක.